අපි දැන් එකට ගියපු දෙවනි අවශිෂ්ටය එක තමයි මේ තියෙන්නේ. මේ පාර අපි ගියේ තායිලන්ඩ් වලට. අපේ ෆ්ලයිට් එක එදා දවසේ තිබ්බේ 11යි ගානකට. අපි සිලෙක්ට් කරගත්තේ එයා ඒෂියා එයාලයින් එක. මොකද අපි කලින් පාර මැලේසියා යද්දිත් එයා ඒෂියා එකේ ගියේ. ඉතින් යාලගේ සර්විස් එක ඒ වගේම ටිකට්ස් ගණන් ගොඩාක් හරි. බජට් එයාලයින් එකක් හරිනවා නම් එයා ඒෂියා එක try කරලා බලන්න. ඒකේ ටිකට්ස් ගොඩාක් හරියටම අපි දැන් පැය 3කට කලින් check in වෙන නිසා ක්ලියරන්ස් වැඩ ටිකත් ඔක්කොම කරගෙන ඉක්මනටම ෆ්ලයිට් එකට අපි කලින් ෆ්ලයිට් එකේ ෂීට්ස් බුක් කරගෙන තිබුණේ නැහැ. මොකද බජට් එයාලයින් එකක් නිසා මෙයාලගේ ෂීට් පෙන් කරන්න වෙනම පේමන්ට් එකක් ගන්නවා. කොහොම හරි අපේ chance එකට අපි දෙන්නට ඉන්න එක ළඟ ෂීට්ස් දෙකක් හම්බුණා. පාර මැලේසියා යති නම් මම ටිකක් බයින් ගියේ. මොකද මම ෆ්ලයි කරලා තිබුණේ නැති නිසා. මේ පාර නම් චණ්ඩියා වගේ ගියා. මොකද ඊපාර එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා ෆ්ලයිට් එක ෆුලි බුක් වෙලා තිබ්බේ එදා දවසේ. මම හිතන්නේ එදා දවසේ ෂීට්ස් ඔක්කොම බුක් වෙලා තිබ්බ නිසා ෆ්ලයිට් එකට අපිව වේලස්සන චෙක් ඉන් කළා. එයා ඒෂියා එක බජට් එයාලයින් එකක් වුණාට මාරම හොඳ සර්විස් එකක් එයාලා අපිට ටුවර් එකට ඩේට් බුක් කරාදී අපි දෙනා මගේ බර්ත්ඩේ එකත් අල්ලලා තමයි ඩේට් එක බුක් කරේ. 28 වෙනිදා රෑ තමයි ෆ්ලයිට් එක තිබ්බේ. ඒ කියන්නේ 29 වෙනිදා රෑ 12ට හරියටම අහස උඩ තමයි මගේ බර්ත්ඩේ එක මේ පාරේ ෂීට් හම්බුන නිසා පේනානේ මගේ මූණ හිනාව. ඇත්තටම මං හිතුවේ තැන් දෙකක් අපි දෙන්නට යන්න වෙයි කියලා. මොකද කලින් ෂීට් බුක් කරේ නැති නිසා. මීල් එකත් අපේ බුකින් එක දාත්තිම ආඩර් එක දාලා තිබ්බේ. ඒක නිසා කිසිම ගැටලුවක් උනේ නැහැ. අපි ආඩර් කරපු මීල් එකම අපිට ලැබුණා. ඒෂා බජට් එයාලයින් එකක් නිසා අපිට මීල් වලටත් එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරන්න ඕන. සිලෙක්ට් කරගන්න මීල් වර්ග මට මතක විදියට 4ක් හෝ 5ක් තිබ්බයි. ඉතින් මේකෙන් මම චිකන් රයිස් එකක් තමයි සිලෙක්ට් කරගත්තේ. මගේ බණේ යනවා සිලෙක්ට් කරගත්තේ නාසිලාමක් එකක්. ඉතින් මම ඒකට ඉච්චර ආස නැහැ. මොකද ඒකේ හාල් මැස්සෝ එහෙම බෙදලා දාලා තියෙනවා. ඉතින් එයා හාල් මැස්සෝ එහෙම කන්න ආසයි. ඒක නිසා ඉතින් ඔන්න එකක් එයා සිලෙක්ට් කරගත්තා. ෆුඩ්ස් වලට රේට් එකක් දෙන්න කිව්වොත් මම 10න් 8ක් වගේ තමයි දෙන්නේ. මොකද මේක තායි එයාලයින් එකක් නිසා ටිකක් මීට් වර්ග එහෙම ටිකක් අමුවෙන් තියෙන්නේ. ඒක එච්චර සෙට් උනේ නැහැ. කෑවට පස්සේ ඉතින් නිදා ගන්න එක තමයි. ඇතුලේ හරියම සීතලයි ළමයි. ඉතින් කාලා ඉවර වෙලා මම හොඳ වැලට් එකක් දැම්මා. කාලත් හිටිය නිසා බඩත් පිළිලා මට නිින්ද ගියා. මහන්සියටත් එක්ක මොකද අපි හවස තමයි ගෙදරින් හරියටම 29 වෙනිදා රෑ 12ට මගේ බණ්ඩියා මාව හැරුවා. ජීවිතේ කවදාවත් හිතලා තිබ්බේ නැහැ 29 වෙනි උපන්දිනය අහසක් උඩදී සමරන්න. ඉතින් ඔන්න උපන්දිනේ අහස උඩදී මම සමරුවා. කේක් පීස් මොකුත් ගෙනියන්න දෙන්නේ නැහැ ෆ්ලයිට් එක ඇතුළට. ඒක නිසා ඉතින් අපිට කේක් පීස් එකක් ගෙනියන්න බැරි වුණා. කොහොම හරි පැය 3මාරකට විතර පස්සේ අපි බැංකොක් වලට ලෑන්ඩ් කරා. තායිලන්ඩ් ගැන මම වීඩියෝස් බලලා තිබ්බට මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි ඇත්තටම රට ලස්සනයි. අපි මහා පාන්දර ලෑන්ඩ් කරපු නිසා අපිට ලොකු ලස්සනක් බලන්න බැරි වුණා ලෑන්ඩ් කරද්දී. ලෑන්ඩ් කරාට පස්සේ අපිට පැය 1මාරක වගේ කාලයක් වැඩිපුර තිබ්බා හොටෙල් එකට. ඒ වෙති වෙලාව තායිලන්ඩ් වෙලාවෙන් මං හිතන්නේ පාන්දර 4මාරත් 5ත් අතර ඇති. අපි දෙන්න ෆ්ලයිට් එකෙන් ලෑන්ඩ් කරාට පස්සේ ඉක්මනටම ගියේ ෆුඩ් කෝර්ට් එකකට. මොකද මාරම බඩගින්නක් තිබ්බේ වෙද්දී පැය 2මාරක් 3ක් විතර මුකුත්ම කෑවේ නැහැ. ෆ්ලයිට් එකෙන් දීපු මීල් එකත් මට ඇත්තටම සෙට් උනේ නැති නිසා අපි ඉක්මනටම ගියා ෆුඩ් කෝර්ට් එකට. මොකද හොටෙල් එකට යන ටයිම් එක තියෙන නිසා. ඊළඟට මොකද උනේ කියලා මම ඊළඟ මිනි ලාග් එකෙන් අයලට ගේන්න. එහෙනම් පරිස්සමට ඉන්න. අතරේ